එක්ස්කියුස් මී අයියේ ටැටු එකක් කරගන්න පුළුවන්ද? ඕ මල්ලි ටැටු එකක් කරගන්න පුළුවන්. මේ ටැටු ෂොප් එකනේ. මටයි ටැටු එකක් කරගන්න ඕනේ. මට තාම කිසි අයිඩියා ගන්න නැහැ. මම ටැටු ගන්න නැති හින්දා. අයිඩියා මොනවද මල්ලි? අයිඩියා මම දෙන්නම්කෝ. රොනාල්ඩෝ, මෙසි ඒ දෙන්නගෙම ටැටු වලට අයිඩියා දුන්නේ මම මල්ලි. ඒ වගේම තලපතිගේ ටැටු එක ගන්නත් අයියා දෙන්නේ මම මල්ලි. ඔයාට මොකක් හරි අයිඩියා එකක් තියෙනවද? මට අයිඩියා එකක් නැහැ නේ අයියේ. මේ ඔයා මොනාරි අයිඩියා එකක් පෙන්නන්න මම කියන්නම් මේ ගැලපෙන සෙට් එක. මල්ලි මේක මම රංජර් රාමනායකට ගාපු ටැටු එකක්. එයා පා කිව්වා ගහද්දී හරි ඒක අයින් කරා. මේක ආනෝල් ගන්නෝනේ. ආනෝල් සුමදින. අම්මට එයාට අද පියම් මේක. උසෙන් බෝල් දුවන ඒකට අද වීඩියෝ මේක වෙනාන කටාවක් ඔයා මේ වාසි මොකද කියන්නේ මල්ලි? ඔක හරියන්නේ නැහැ නේ. වෙන එකක් බලමු. අයියේ බය වෙන්න බා. තව තියෙන ඕන තරම් කියලා මං ගාව. මේක ඒකත් මදි අයියේ. හරි මල්ලි. ඔයාගේ ලස්සනට ඔයාගේ සුදු පාරට ඔක්කොට ඇඟ පේන්න සුපිරිම ටැටු එක තමයි මෙන්න මේක. මේක ඔයාලට ගැලපෙනවයි දෙකක් නැහැ. ඕකත් පොඩ මදි වගේ නේ. වෙන එකක් නැද්ද? මල්ලි මේක මොකද? මේක ඔයාගේ සුදු වල ලස්සනට පාරට මේක හොඳට පේනවා ඔයාලට. ඕකත් මදි අයියේ. මේ වෙන එකක් නැද්ද? මල්ලි මේක තමයි අපි ගාව තියෙන අලුත්ම ටැටු කලෙක්ෂන්. ඕකත් පොඩක් හරියන්නේ නැහැ අයියේ. වෙන මොනවත් නැද්ද? මල්ලි මේක තමයි අලුතින්ම ගහන ඩිසයින් එක. මේක මොකද කියන්නේ? ඕකත් පොඩක් හරියන්නේ නැහැ අයියේ. වෙන මොනවත් නැද්ද? මේ බලපන්. මේක එකක් තෝරගන්න. මේකේ තියෙන ලෝකේ තියෙන ඔක්කොම ටැටු වර්ග ටික. මොකද කියන්නේ මේක ගන්නවද? අරක පිට පන්නේ අරක. මේක ගන්නව ෂුවර්ද? එක්ක සෙට් වෙන්නේ නැහැ අයියේ. වෙන එකක් නැද්ද? මොන්න මගුලක් දැකෝ කරන්නේ. එක්ක ගෙදරින් ඉඳි ඩිසයින් එකක් හදන් ඉන්න නුබීසෝ දැකෝ මෙතනලා නිකන් ඉන්නවා කියලා අපි. යකෝ මේවා හදන්න කොච්චර දුක් විඳිනවද? තෝ මගේ වෙලාව කන්න දු කියපන් නැත්තම් මෙතන පලයන් යන්න. එකක් හම්බුණායි. මේ මට ගැලපෙන එක හම්බුණා මේ. හම්බුණාද? මේ දිනේ. මං හිතන්නේ මේක වාට ගන්න පුළුවන්. මේක සෙට්. මේ පොඩි එක ගහන්න දැකෝ මෙච්චර නැටුවේ. තොට්ට මම